මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව පිළිබඳ බොහෝ සාකච්ඡා ඇති වෙලා තියෙනවා. ඇත්තරම් මේ පහුගිය වසර කීපය පුරාවට මේක පාඩුවට සිදුවෙන්නක් ශ්‍රී ලංකන් කේටරින් සහ ග්‍රවුන්ඩ් හැන්ඩලින් අපිට ලාභ ලැබුවත් විශේෂයෙන් ගුවන් සේවයත් ඒ වගේම ගුවන් ප්‍රවාහන කාගෝ එකත් හැමදාමත් පාඩුයි. 2024 දී විතරක් පාඩුව බිලියන 34ක්. ඒක 2025 දී බිලියන 33කට වෙලා තියෙනවා. ඒ වගේම මේකේ මුළු හිඟ ප්‍රමාණය බිලියන 188ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පාඩුව ප්‍රධාන වශයෙන් ඇතිවෙන්න හේතු ගණනාවක් තියෙනවා. එක හේතුවක් මම ඉදිරිපත් කරන්නම්. ඒ 320 සහ ඒ 331 නව ගුවන් යාන එයාබස් 6ක් 2017 ගන්න සාකච්ඡා ආරම්භ කළා 2018 දී ඒ කටයුතු අවසන් කරා. මේකෙදි එවකට සිටි පාලනාධිකාරිය තීරණය කරා ඒකේ එන්ජින් සාමාන්‍යයෙන් රෝල්ස් රොයි එන්ජින් වෙනුවට CFM ලීෆ් එන්ජින් එක ගන්න. නමුත් මේ CFM ලීෆ් එන්ජින් කියලා කියන්නේ ඒ වෙනකොට පර්යේෂණ මට්ටමේ මූලික අදිරියේ තිබිලා මාකට් එකට ආපු එකක්. ඒකේ සැලසුම් වල පේලිය එකක් තිබුණා. ඒ සැලසුම් වල පේලිය එකක් ඉඳලා එන්ජින් පේලිය එකක් ඇවිල්ලි ඉවරලා මුළු ලෝකයේ තුල ගුවන් සමාගම් ගුවන් සේවා ආයතන ගණනාවකට මේකේ ප්‍රශ්නේ ඇති වෙලා ඉවරලා ඒක එන්ජින් එක පේල්ලුණා. 2025 ඔක්තෝබර් 31 වෙනකොට මේ ගුවන් යානා 6න් මාස 131ක්ම තිබුණේ බීම්ගත කළා. ඔවුන් පියාසර කරේ නැහැ. මේන් එක ගුවන් යානයක් මේ මොහොතේ වැඩ කරන්නේ නැහැ. ගුවන් ගමන් වල යෙදෙන්නේ නැහැ. මේ කාලය තුල කිසිම ආදායමක් නැතුව තිබුණු යානාවල ඩොලර් මිලියන 60ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි වැදගත් වෙන කාරණේ තවත් පාඩු වෙන්න මේ ගුවන් යානා ලීස් කරලා ගන්නකොට ඒ ගුවන් යානා අලුත් වැඩියා කරන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් කිසිම මේන්ටනන්ස් ඇග්‍රීමන්ට් එකක් නැතුව තමයි මේ ශ්‍රී ලංකන් එකට මේක අරගෙන තින්නේ. ඒ නිසා මේ මොහොත වෙනකොට ඩොලර් මිලියන 70ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි පුරෝකථනය කරන අනුව ඉදිරි අවුරුදු කාලය තුලත් තවත් මිලියන 172ක් මේකේ බර මුළු ජාතියටම දරන්න වෙලා තියෙනවා. 2025 විතරක් ගත්තොත් සම්පූර්ණ අලාභය මිලියන ඩොලර් මිලියන 29ක් මින් ඩොලර් මිලියන 23ක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මේන්ටනන්ස් කොස්ට් එක නිසා. ඒ වගේම 2031 2013-14 තියච්ච එයාබස් ගනුදෙනුව කැන්සල් කීමත් ඒ ගනුදෙනුව දූෂිත ගනුදෙනුවක්. හැබැයි දූෂිත ගනුදෙනුව කැන්සල් කරනකොට සාමාන්‍යයෙන් ලෝකයේ ගුවන් යානා ක්ෂේත්‍රය තුළ මේ වගේ කැන්සල් කරනවට වඩා සාමාන්‍යයෙන් කරන්නේ ඒ අයත් එක්ක එකඟතාවයට එන එක. නමුත් මෙතෙන්දී ඒ එකඟතාවයකින් තොර යනට වඩා කැන්සල් කරපු නිසා පෙනල්ටි එක හැටියට ඩොලර් මිලියන 115ක් වෙන් කර ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම පරණ එයාබස් 330ක් මාකට් එකේ තියෙන රේට් එකට වඩා පරණ එයාබස් දෙකක් අපිට ගන්න සිද්ධ වුණා. වෙළඳපොළ වටිනාකමට වඩා ඉහළින්. එතනත් ඩොලර් මිලියන 50ක් පාඩු වුණා. මේ සම්පූර්ණ මේ ගනුදෙනුව නිසා මේ කැන්සල් කිරීම නිසා ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකන් එයාලයින් එකට දරන්න සිද්ධ වෙලා තියෙනවා.